එක සමාන ටින් තුනක් ගෙන එකක පිටත පෘෂ්ඨය කළු පැහැයෙන්ද තවත් එකක පිටත පෘෂ්ඨය සුදු පැහැයෙන්ද ඉතිරි ටින් එකේ දිලිසෙන පෘෂ්ඨය එලෙසින්මද තබාගෙන සමාන ප්‍රමාණයෙන් ජලය පුරවා හොඳින් සූර්යාලෝකය වැටෙන ස්ථානයක තබන ලදී. විනාඩි 15කට පසු බඳුන් තුළ ඇති ජලයේ උෂ්ණත්වය පරීක්ෂා කරන ලදී. අත දමා උෂ්ණත්වය පරීක්ෂා කිරීමේදී කළු පැහැති බඳුනේ ජලය වැඩි වශයෙන්ද සුදු පැහැති බඳුනේ ජලය මද වශයෙන්ද දිලිසෙන පෘෂ්ඨය සහිත බඳුනේ ජලය ඉතාමත් අඩුවෙන්ද රත් වී ඇති බව අතට දැනුනි. උෂ්ණත්වමානය මගින් පරීක්ෂා කිරීමේදී කළු පැහැති බඳුනේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.4ක් ලෙසද සුදු පැහැති බඳුනේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.4ක් ලෙසද දිලිසෙන බඳුනේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.2ක් ලෙසද සටහන් වී තිබුණි. ඒ අනුව බඳුන් තුළ ඇති ජලය රත් වූයේ සූර්යාගෙන් ලැබෙන විකිරණ තාපය මගිනි. එහිදී කළු පැහැති පෘෂ්ඨ විකිරණ තාපය හොඳින් අවශෝෂණය කරන බවත් දිලිසෙන පෘෂ්ඨ ඉතා අඩුවෙන් විකිරණ තාපය අවශෝෂණය කරන බවත් සුදු පැහැති පෘෂ්ඨ කළු පැහැති පෘෂ්ඨ වලට වඩා අඩුවෙන් විකිරණ තාපය අවශෝෂණය කරන බවත් පැහැදිලි වේ.